පින්වත් දරුවනේ හොඳට මතක තියාගන්න. අපිට අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම ආපහු හැරිලා බලන්න දවසක් එනවා. ඒ දවසට මුළු ජීවිතේම දිහා හැරී බලනවට වඩා හොඳයි හැම දවසකම අපි දවස ගත කරපු හැටි හැරි බල අපේ ජීවිතය හදාගන්න එක. එනිසා ඔයගොල්ලෝ තමන්ගේ දවස ගත කරපු හැටි හොඳට බලලා ඒ මොහොතේම මේ හිතට යෝජනා කරන්න. තමන් ළඟ අඩුපාඩු තියෙනවා නම් මං ඒවා ඊළඟ දවසට අරගෙන යන්නේ. ඊළඟ දවසේ මං ඒ එකම අඩුපාඩුවක්වත් තියන්නේ. මම මේ අඩුපාඩුව හදාගන්නවා. අද මට මෙහෙම වැරද්දක් වෙලා මම මේක හදාගන්නවා. අද මං කතා කරනකොට මෙහෙම වචන කියවෙලා මං ආයේ මේ වචන කතා කරන්නේ. අද මං කටයුතු කරද්දී මගෙන් මේ වගේ ක්‍රියාවක් වෙලා මං ඒක ඊළඟ දවසකට අරන් යන්නේ. ඔන්න ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ ළඟ තියෙනවා නම් ලස්සන ගතිගුණ, වටින ගතිගුණ, සුන්දර ගතිගුණ ඕගොල්ලන්ට තමන්ගේ හිතට යෝජනාවක් කරයි. මං මේ ගතිගුණය දිගටම පවත්වනවා. අන්නේ වාසිය අපිට ලැබෙනවා. අපි හැම රාත්‍රියකම විනාඩි 10ක් 15ක් 20ක් වෙන් කරගෙන දවස ගත කරපු හැටි සිහි කරොත්